යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම ඔන්න අද එකතු වෙලා ඉන්නේ දුලංචි නිලෝෂිකා YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම prompt එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාලා ළඟ තියෙන ෆොටෝ එකක් Google Gemini හරහා කොහොමද ඊටාම ලේසියෙන් පහසුවෙන් edit කරගන්නේ කියලා. හරි. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ Google Gemini app එක. ඔයාලා ළඟ Google Gemini app එක නැත්නම් ඔයාලට පුළුවන් වෙබ් එකෙන් උනත් මේ දේ කරන්න. හරි. අපි ඉස්සෙල්ලාම Google Gemini app එක ඇතුළට යමු. app එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ පසුබිමක් තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. හරි. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ Google Gemini හරහා ෆොටෝ සම්බන්ධයෙන් කරන්න පුළුවන් ට්‍රික්ස් 4ක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් ඒකෙන් පළවෙනි ට්‍රික්ස් එක හැටියට මම අද කතා කරන්නේ හිතන්න ඔයාලා ළඟ තියෙන ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ ඔයා ඇඳන් ඉන්නේ ඇඳුමේ පාට නිල් පාට. ඒ වුණාට ඔයාට ඒ ඇඳුමේ පාට රතු පාට කරගන්න ඕනේ. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා තමයි අද මම කතා කරන්න යන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මේ පල්ලෙහා තියෙන ධන ලකුණ. අන්න ඒ ධන ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ පසුබිමක් තමයි එන්නේ. මෙතන ඉස්සලාම ෆොටෝස් තියෙනවා. ඒ ෆොටෝස් එක ක්ලික් කරපු ගමන් යන්නේ ඔයාලගේ ගැලරි එකට. ඊට පස්සේ කැමරාව. ඔයාලා පුළුවන් මේ කැමරාව එබුවම ඔයාලා කැමති ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එකක් අරන් එහෙම එඩිට් කරන්නත් පුළුවන්. නැත්නම් ෆයිල් එකට ගිහින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මං අද දැන් කරන්න යන්නේ ෆොටෝස් කියන එකට ක්ලික් කරලා මගේ ගැලරියට යන එකයි. හරි. එතනට ගිහින් ඔයාලා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. හරි. දැන් මං සිලෙක්ට් කරගත්තු ෆොටෝ එකේ මං ඇඳගෙන ඉන්නේ රතු පාට ගවුමක්. ඉතින් මට ඕන වෙනවා ඒ රතු පාට ගවුම නිල් පාට කරන්න. හරි. කොහොමද කරන්නේ කියලා අපි බලමු. අපි ටයිප් කරගන්න ඕනේ මෙතන මේ ඉන්න ගෑනු ළමයා ඇඳන් ඉන්න ගවුමේ පාට නිල් පාට කරලා පෙන්වන්න. හරි. ඊට පස්සේ සෙන්ඩ් කරාට පස්සේ සෙන්ඩ් කරා. ඊට පස්සේ අපි බලමු කොහොමද ෆොටෝ එක වෙනස් වෙන්නේ කියලා. ටිකක් වෙලා ඉන්න වෙනවා මොකද ලෝඩ් වෙනකන්. ඔයාලට පේනවා ඇති මං ඔයාලට ඉස්සෙල්ලා කලින් කිව්වේ රතු පාට ගවුම නිල් පාට කරන්න තමයි මට උවමනා වෙලා තිබ්බේ. ඉතින් දැන් මං අර විදිහට මේ ඉන්න ගැහැණු ළමයා ඇඳන් ඉන්න ගවුමේ පාට නිල් පාට කරලා පෙන්වන්න කියලා මැසේජ් එකක් මං ඒ විදිහට සරල භාෂාවෙන් Google Gemini වලට යවුවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක වෙනස් වුනේ. හරි. ඔයාට අපි තව ෆොටෝ එකක පාට වෙනස් කරලා බලමු. ඉස්සෙල්ලා මං ඔයාට අර කිව්වා වගේ මෙතන පල්ලෙහා තියෙන දාන ලකුණ ඔබලා ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. හරි. දැන් මං සිලෙක්ට් කරපු ෆොටෝ එකේ ඇඳන් ඉන්න ගවුමේ පාට තමයි රෝස පාට. හැබැයි මට උවමනා වෙනවා මේ ගවුමේ පාට කහ පාට කරන්න. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ආයෙත් මේ විදිහට මැසේජ් එකක් දානවා. මේ ඉන්න ගැහණු ළමයා ඇඳන් ඉන්න ගවුමේ පාට කහ පාට කරලා පෙන්වන්න. හරි. ඒක සෙන්ඩ් කරා. බලමුකෝ අපි කොහොමද කියලා. හරි. දැක්කද? දැන් අර රෝස පාට වෙලා තිබුණු ගවුම මම කහ පාට කරලා දෙන්න කියලා කිව්වම මෙයා කහ පාට කරලා දුන්නා. කිසිම වෙනසක් කරන්නේ නැතුව. හරි. අන්න ඒ විදිහට තමයි ඔයාලගේ ෆොටෝ එක ඔයාලා ඇඳන් ඉන්න ඇඳුමක පාට වෙනස් කරන්නේ. අන්න ඒ විදිහට තමයි. හරි. එහෙනම් අපි දෙවෙනි ට්‍රික්ස් එකට යමු. මම මේ දෙවෙනි ට්‍රික්ස් එකෙන් කියන්නේ ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක ලේසියෙන් මාරු කරගන්නේ කොහොමද කියලා. හිතන්නකෝ ඔන්න දැන් මං හරි. අර වගේම අපි ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන ඉමුකෝ. මං සිලෙක්ට් කරගන්න යන්නේ මේ පල්ලෙහා තියෙන ප්ලස් ලකුණ ඔබන්න. ඊට පස්සේ ෆොටෝස් එකට ගිහින් ගැලරියෙන් ඔයා කැමති ෆොටෝ එකක් තෝරගන්න. මං තෝරගෙන ඉන්නවා නෙළුම් මල් පොකුරක්. මං නෙළුම් මල් පොකුරක් අතේ තියාගෙන ගහපු ෆොටෝ එකක් තමයි මං සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මට ඕන වෙනවා මේ නෙළුම් මල් පොකුර. ඒ කියන්නේ මං අත් දෙකෙන් නෙළුම් මල් පොකුර අල්ලගෙන ඉන්නේ
තැනට ඉස්සරහා වැවක් තියෙනවා වගේ පේන්න. හරි අපි කියලා බලමුකෝ. ඒක කියන්නේ මෙහෙමයි. මේ නෙළුම් මල් ඉස්සරහින් වැවක් තියෙනවා වගේ පෙන්වන්න ඕනි. නෑ පෙන්නලා දෙන්න. තියෙනවා වගේ පෙන්වලා දෙන්න. දැක්කද? ඇත්තට මේ ෆොටෝ එක නිකන් ඇත්ත වැවක් ළඟට ගිහින් ගහපු ෆොටෝ එකක් වගේ තමයි පේන්නේ. කිසි වෙනසක් නැහැ. ඉතින් මම දැම්මේ නිකන් මම දැම්මේ මෙන්න මේ ෆොටෝ එක. අපිට Google Gemini වලට කිව්වට පස්සේ හම්බුනේ මෙන්න මේ ෆොටෝ එක. ඇත්තටම නිකන් ඒක ඇත්ත ෆොටෝ එකක් වගේ. හරි එහෙනම් අපි තව ෆොටෝ එකක් එඩිට් කරලා බලමුකෝ. අපි අර වගේ ගිහින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. හරි. දැන් මම මේ තෝරාගත්ත ෆොටෝ එක මං කියන මේ ෆොටෝ එක එහා පැත්තෙන් පොකුණක් තියනවා වගේ පෙන්වන්න ඕනි කියලා. හරි අපි බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. මේ ගැහැණු ළමයා ඉන්න තැනින් එහා පැත්තේ පොකුණක් තියෙනවා වගේ පෙන්වන්න ඕනි. හරි දැක්කද? ඒක නිකන් ඇත්තටම ඊට එහා පැත්තේ පොකුණක් තියෙනවා වගේ තමයි පේන්නේ. හරි ඉතින් ඔන්න ඔහොම තමයි ඔයාලා ළඟ තියෙන ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්නේ ඔන්න ඔහොම තමයි. හරි අපි ඊළඟ ට්‍රික්ස් එක විදිහට කරන්නේ වෙන කෙනෙක්ගේ ඇඳුමක් තව කෙනෙක්ට අන්දවන්නේ කොහොමද කියලා. හරි. අපි ඒකත් බලමු. ඒකත් අපි අර විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම සිලෙක්ට් කරගන්නේ අපි අන්දවන්න බලාපොරොත්තු වෙන ඇඳුම. හරි. අපි මේ ෆොටෝ එක සිලෙක්ට් කරගමුකෝ. ඊට පස්සේ අපි සිලෙක්ට් කරගන්න ඕනේ අපේ ෆොටෝ එක. හරි. ෆොටෝ දෙක තේරුවට පස්සේ අපි මෙහෙම තමයි ගන්න හදන්නේ. දැන් මම පළවෙනි ෆොටෝ එකේ තේරුවේ රතු පාට ගවුමක්. එතකොට දෙවෙනි ෆොටෝ එකේ මං ඇඳගෙන ඉන්නේ රෝස පාට ගවුමක්. එතකොට දැන් මට ඕන වෙනවා පළවෙනි ෆොටෝ එකේ තියෙන ගවුම මගේ ෆොටෝ එකේ මං ඇඳගෙන ඉන්නවා වගේ පෙන්වන්න. හරි. කොහොමද කරන්නේ කියලා අපි බලමු. අපි මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. පළවෙනි ෆොටෝ එකේ ඉන්න ගැහැණු ළමයා ඇඳන් ඉන්න ගවුම දෙවෙනි ෆොටෝ එකේ ඉන්න ගැහැණු ළමයා ඇඳන් ඉන්න ගවුම අයින් ඉවත් කර පළවෙනි ෆොටෝ එකේ ඉන්න ගැහැණු ළමයා ඇඳන් ඉන්න ගවුම අන්දවලා පෙන්වන්න. හරි. අපි බලමුකෝ අවසාන රිසල්ට් එක කොහොම වෙයිද කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මං ඉස්සෙල්ලාම සිලෙක්ට් කරපු ෆොටෝ එකේ තියෙන රතු පාට ගවුම දෙවෙනි ෆොටෝ එකේ තියෙන රෝස පාට ගවුම අයින් කරලා මේ රතු පාට ගවුම දාලා තියෙනවා. හරි. ඔන්න ඒ විදිහට තමයි ඔයාලා ළඟ තියෙන ෆොටෝ එකක් තවත් කෙනෙක්ගේ ඇඳුමක් ඔයාලගේ ෆොටෝ එකකට මාරු කරන්නේ ඔන්න ඔහොම තමයි. හරි. අපි දැන් අවසාන ට්‍රික්ස් එක බලමු. ඒ ට්‍රික්ස් එක තමයි හිතන්නකෝ ඔන්න ඔයාලා ළඟ තියෙනවා ගෙදරක්. ඒ කියන්නේ ඔයාලා ළඟ හදමින් පවතින ගෙදරක් තියෙනවා. ඉතින් ඒ හදමින් පවතින කොටස කොයි විදිහට ලස්සන වෙන්න ඕනද කියලා අපිට මේ Google Gemini වලට ඒ ෆොටෝ එක දාලා ඉල්ලන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද කියලා. අපි අර විදිහට පල්ලෙහා තියෙන ධන ලකුණ ඔබලා ෆොටෝ එකක් සිලෙක්ට් කරගමු. හරි මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරා. දැන් ඕන වෙනවා මේ ෆොටෝ එක කොහොමද ඩිසයින් කරන්න කියලා බලන්න. හරි. අපි බලමු කොහොමද කියලා. මට ඕනේ මේ ෆොටෝ එක තියෙන මිදුල ලස්සන කරගන්න. ඉතින් මට ඒ මිදුල ලස්සන කරලා පෙන්වන්න. හරි. මෙන්න මේ විදිහට තමයි මගේ ෆොටෝ එක ඩිසයින් කරලා දුන්නේ. මම ඉස්සෙල්ලා දැම්මේ මෙන්න මේ ෆොටෝ එක. මෙන්න මේ ෆොටෝ එක තමයි Google Gemini මේ විදිහට ලස්සන කරලා දුන්නේ.
හරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරේ ෆොටෝ එකක ඇඳුම් වල පාට මාරු කරන්නේ කොහොමද? ඒ වගේම ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක ලේසියෙන් මාරු කරන්නේ කොහොමද? ආය වෙන කෙනෙක්ගේ ඇඳුමක් තව කෙනෙක්ට අන්දවන්නේ කොහොමද? ඒ වගේම තමයි අපි හදමින් පවතින ගෙදරක බාගෙට නතර කරලා තියෙන ගෙදරක ඩිසයින් එක ලස්සන කරගන්නේ කොහොමද කියලා අපිට මේ Google Gemini හරහා දැනගන්න පුළුවන්. ඔයාලා කැමති දන්න සරල භාෂාවෙන් ඇත්තටම කිසිම ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුව මේ දේ අපිට උත්සාහ කරන්න පුළුවන්. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එක බලලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලා ආයෙත් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.